shining bright. Pack your bags, let's go. Feel the summer light. Chasing dreams, you know. Waves are calling now. Sand beneath our feet. Find the way somehow. Heartbeats in the heat. Oh, we're flying high underneath the sky. Summer nights and days in so many ways. Open roads ahead, wind in our hair, colors turn. හයි කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔන්න අද මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ ඔයාලා කවුරු හරි කැමැත්තෙන් ඉන්නවනම් ෆුඩ් සයන්ස් වගේ ඩිග්‍රී එකක් ෆලෝ කරන්න. ඉතින් අන්න එහෙම ඩිග්‍රී එකක් ෆලෝ කරපු කෙනෙකුට මොනවාද යන්න පුළුවන් මේ ඉන්ඩස්ට්‍රියල් ජොබ් සම්බන්ධව තමයි මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් මම ඔයාලට මෙන්න මේ වීඩියෝ එක පොඩක් එක්ස්ප්ලেইন කරන්න ඕන හින්දා මම ඔයාලට හරිම සිම්පල් ප්‍රසන්ටේෂන් එකක් මම හැදුවා. ඉතින් අපි ඒ ප්‍රසන්ටේෂන් එකෙන් තමයි මේ වීඩියෝ එක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ ප්‍රසන්ටේෂන් එක ඉස්සෙල්ලාම බලන්න යමුකෝ. මේ තියෙන්නේ මම ඔයාලා වෙනුවෙන් හදපු මුංචි ප්‍රසන්ටේෂන් එකක්. ඔයාලට මේකෙන් මට ගොඩාක් ලේසි එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් මේ ප්‍රසන්ටේෂන් එකේ ඔයාලට මම ෆුඩ් ඩිග්‍රී එකක් ඔයා ෆලෝ කරොත් ඔයාලට යන්න පුළුවන් ජොබ් කැටගරි කිහිපයක් ගැන තියෙනවා. ඉතින් සඳහන් කරලා අපි ඉතින් ඒකින් එක මම ඔයාලට විස්තරාත්මකව ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. මම ඔයාලට දාලා තියෙන පළවෙනි ජොබ් කැටගරි එක තමයි ෆුඩ් ටෙක්නොලොජිස් කියලා කියන්නේ. ඉතින් මේ ෆුඩ් ටෙක්නොලොජි එකේ කාර්යභාරය තමයි මම මේ දාලා තියෙන්නේ. මීට අමතරව ෆුඩ් ටෙක්නොලොජි කෙනෙක් වුණොත් ඔයාට මීට වඩා සමහර විට ඔය කැපැසිටි එකක් තියෙන්න පුළුවන්. ඒක අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඒක කම්පැනි එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් එයාට තියෙන කාර්යභාරය ගැන කතා කරොත් ඔයාට තියෙනවා සාමාන්‍යයෙන් තියෙන කියන්නේ පවතින මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තව වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ඒ වගේම තමයි අලුත් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කල්පැවැත්ම සහ ඒ වගේම සේෆ්ටි එක ගැන ඔයාලට කියන්නේ සහතික කිරීමක් කරන්න පුළුවන්. කියන්නේ ආහාරවල ගුණාත්මක භාවය සහ ආරක්ෂාව සහතික කිරීම කියන එක තමයි ඔයාලට මෙන්න මේ ජොබ් කැටගරි එක ඇතුළතදී කරන්න තියෙන කාර්යභාරය. අපි ඊළඟ එකට ගියොත් quality assurance officer. මම ගොඩක් ලංකාවේ තියෙන කම්පැනිස් වල දැකලා තියෙනවා ෆුඩ් සම්බන්ධ ඩිග්‍රී එකක් තියෙන ඒ කියන්නේ ග්‍රැජුවේට් කෙනෙකුට මේක තියෙන්නේ quality assurance executive කියලා තමයි ඔයාලව මේකට ගන්නෙ. ඉතින් quality assurance executive කෙනෙක්ට තියෙන කාර්යභාරය ගැන කතා කරොත් ප්‍රොඩක්ෂන් එකේ quality එක ඔයා චෙක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට තියෙනවා hygiene ඒ වගේම safety standards මේ සියලුම දේවල් මොනිටර් කරන්න තියෙන්නේ ඔයාටම තමයි. ඒ වගේම තමයි quality control test ටික හැන්ඩල් කරන්න තියෙන්නේ ඔය. control test ගොඩක් වෙලාවට ලැබොරටරි මාර්ගයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට ලැබ් එකක් සම්බන්ධ වෙලා තමයි මේ දේවල් සිදු වෙන්නේ. ඉතින් මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට දාලා තියෙනවා. quality control test වලට physical quality test, ඒ වගේම chemical quality test, microbiology quality test ඊට අමතරව තව ටෙස්ට් තියෙනවා. ඉතින් මම ඔයාලට මේ එක්සැම්පල් එකක් විදිහට දාලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම ඔයාලට තමයි තියෙන්නේ. කියන්නේ quality assurance executive කෙනෙක් වුණොත් තමයි ඔයාලට මෙන්න මේ කියන කාර්යභාරය සිදු කරන්න තියෙන්නේ. ඊළඟ ජොබ් කැටගරි එක තමයි quality control analyst. සමහර කම්පැනිස් වල quality control executive ඒ කියන්නේ QC executive ඒ විදිහට මේක හඳුන්වනවා. ඉතින් quality control analyst කෙනෙක් වුණොත් ඔයාට තියෙන කාර්යභාරය තමයි ලැබ් එකක තියෙන raw materials ඒ කියන්නේ මූලික අමුද්‍රව්‍ය වගේ දේවල් ටෙස්ට් කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අවසාන ප්‍රොඩක්ට් එක ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එකකින්
කියන්නේ පසුව පැකේජින් එකට යන්න පෙර හෝ පැකේජින් එකට ගිය පස්සේ තියෙන ෆිනිෂ් ප්‍රොඩක්ට් එක ටෙස්ට් කරන්න ඔයාට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මයික්‍රෝබයොලොජි ටෙස්ට්, ඒ වගේම තමයි කෙමිකල් ඇනලයිසිස්, ඒ වගේ දේවල් ටෙස්ටිං සියල්ලම කරන්න තියෙන්නේ ක්වොලිටි කන්ට්‍රෝල් ඇනලිස්ට් කෙනෙක්ට. ඉතින් ඔයාට ෆුඩ් ඩිග්‍රී එකක් ෆලෝ කරොත් මෙන්න මේ වගේ ජොබ්ස් වලටත් ඔයාට යන්න පුළුවන්. ඉතින් ඔයාට ඊළඟට මම දාලා තියෙන ජොබ් කැටගරි එක තමයි ෆුඩ් සේෆ්ටි ඔෆිසර්. ඔයාට මේකේ නමේම තියෙනවා ෆුඩ් සේෆ්ටි ඔෆිසර් කියලා. කියන්නේ මේකේ ඔයාට බලන්න තියෙන්නේ ආහාරයේ සුරක්ෂිතතාවය. ඉතින් ෆුඩ් සේෆ්ටි ඔෆිසර් කෙනෙක්ට තියෙන කාර්යභාරය තමයි මම මේ සඳහන් කරලා තියෙන්නේ. දැන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා ෆුඩ් ලෝස්. ඉතින් මෙන්න මේවා සහතික කරන්න තමයි ඔයාට තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා අහලා තියෙනවා ඇති ෆුඩ් එකක් හදනකොට HACCP, GMP, ISO ස්ටෑන්ඩඩ් වර්ක් මෙන්න මේවා යටතේ තමයි ආහාරයේ සුරක්ෂිතතාවය රැකලා තමයි අපි ඕන ෆුඩ් එකක් ප්‍රොඩක්ෂන් කරන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ HACCP කියන එක මම ඔයාලට දාලා තියෙනවා. මේක ඔයාට ඩිග්‍රී එකක් ෆලෝ කරනකොට මේ දේවල් ඔයාට ඔක්කොම උගන්වනවා. HACCP කියන්නේ Hazard Analysis and Critical Control Points. ඉතින් මේ HACCP එකේ ප්‍රින්සිපල්ස් 7ක් යටතේ තමයි ඔයාට උගන්වන්නේ. ඒතකොට GMP කියන්නේ මොකද්ද? GMP කියලා කියන්නේ Good Manufacturing Practices. ආහාරයක් හදනකොට ආහාරයක් ප්‍රොඩක්ෂන් කරනකොට විවිධාකාර කියන්නේ තියෙනවා මොනවා හරි කියන්නේ මේක හදන්න නම් අනිවාර්යයෙන්ම good manufacturing practices තියෙන්න ඕනේ. එතකොට දැන් මේක ඔයාට ඩිග්‍රී එකක් ෆලෝ කරනකොට උගන්වනවා. මම එක්සැම්පල් එකක් විදියට කිව්වොත් person hygiene එක එතනින් ගියාම equipments වලට මොනවා හරි කියන්නේ අපි පාවිච්චි කරන equipments වලට තියෙන ඒවා clean වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි raw material හරියට handle කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි production එක සහ process එක හොඳට control වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි cleaning හා sanitization එක. ඒ කියන්නේ හොඳට මේ හැම දෙයක්ම හොඳට පිරිසිදුව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟට ස්ටෝරේජ් එක සහ ඩිස්ට්‍රිබියුෂන් එක මෙන්න මේවා හැම එකක්ම හරිම සේෆ්ටි විදියට හැමදේම තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඕක තමයි අපි කියන්නේ good manufacturing practices කියලා. ඉතින් ඕක යටතේ කරුණු ගොඩක් තියෙනවා. ඒවට ඩිග්‍රී එකදී ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි food safety officer කෙනෙක්ට තව තියෙන වගකීමක් තමයි ISO standards තියෙනවා. මේ ISO standards සියල්ල follow කරන්න ඕනේ. අපි example එකක් විදියට දාලා තියෙනවා ISO 22000, ISO 9001, ISO 17025. මීට අමතරව තව තියෙනවා ISO standards. ඊළඟට මම දාලා තියෙන job category එක තමයි research and development R&D scientist. මම මේ ගැන ඔයාට කතා කරලා තියෙනවා. ඔයාට chemistry degree එකක් follow කරත් මෙන්න මේ වගේ R&D research and development කියන මෙන්න මේ R&D කියන side එකට ඔයාට work කරන්න පුළුවන්. ඉතින් food degree එකක් follow කරත් ඔයාට මෙන්න මේ වගේ R&D එකක work කරන්න පුළුවන්. scientist කෙනෙක් විදියට ඔයාට තියෙන්නේ අලුතෙන් food එකක් නිෂ්පාදනය කරන්න ක්‍රියේට් කරන්න. ඒ වගේම තමයි shelf life එක සහ taste එක. ඒ කියන්නේ ආයු කාලය සහ රසය වැඩි දියුණු කරන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඩිග්‍රී එකක් ෆලෝ කරලා මෙන්න මේ වගේ ජොබ් කැටගරි එකට උනත් ඔයාට යන්න පුළුවන්. දැන් මේ R&D එකක research and development කියන එකක scientist කෙනෙක්ට තියෙන කාර්යභාරය අතම ගොඩාක් ලොකු කාර්යභාරයක්. ඉතින් මම මේ සාමාන්‍යයෙන් ඔයාට කරන්න තියෙන work මොනවද මේ තියෙන්නේ කියලා මොනවද ඔයාලට කරන්න තියෙන මේ වගේ කම්පැනි එක කියලා පොඩි හඳුන්වීමක් තමයි මේ කරගෙන යන්නේ. ඒ වගේම තමයි ඔයාට ෆුඩ් ඩිග්‍රී එකක් ෆලෝ කරොත් ඔයාගේ work experience එක සාමාන්‍යයෙන් ගොඩක් වැඩි වෙනකොට ඔයාට production manager කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා එක්සිකියුටිව් කෙනෙක් වෙලා ඉඳලා ඊට පස්සේ කාලෙත් එක්ක ඔයාගේ work experience එක හදා ගන්නකොට ඔන්න ඔයාට production manager කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් production manager කෙනෙක්ගේ තියෙන කාර්යභාරය ගැන කතා කරොත්
ෆැක්ටරියේ තියෙන ප්‍රොඩක්ෂන් එක මැනේජ් කරන්න තමයි ඔයාට තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා යටතේ වැඩ කරන වර්කර්ස්ලා ඒ වගේම තමයි මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක කෝඩිනේට් කරන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් ඔයාට ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් ග්‍රැජුවේට් කෙනෙක්ට එක්සිකියුටිව් කෙනෙක් වෙලා හොඳට වර්ක් එක්ස්පීරියන්ස් හදාගෙන අවුරුදු 5ක් ඊට වඩා වැඩි කාලයක් හරි ඊට වඩා අඩු කාලෙකින් උනත් ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට තව යන්න පුළුවන් ජොබ් කැටගරි එකක් තමයි රෙගියුලේටරි ඇෆෙයාර්ස් ඔෆිසර් කෙනෙක්. ඉතින් මම ඔයාලට දාලා තියෙනවා සාමාන්‍යයෙන් රෙගියුලේටරි ඇෆෙයාර්ස් ඔෆිසර් කෙනෙක්ට තියෙන කාර්යභාරය. ඔයාට තියෙන්නේ raw materials and ingredients approve කරන්න. ඒ වගේම තමයි food safety regulations follow කරනවාද කියලා සහතික කරගන්න. ඒ වගේම තමයි ප්‍රොඩක්ට් එකේ රෙජිස්ට්‍රේෂන් එක හැන්ඩල් කරන්න තියෙනවා. ඒ වගේම තමයි grades and check labeling එක label check කරන්න. ඒ වගේම තමයි coordinates with government authorities. government authorities එක්ක සම්බන්ධීකරණය කිරීමක් කරන්න. ඒ වගේම තමයි regulatory changes හරියට වෙනවද ඒ දේවල් මොනිටර් කරන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් ඔයාට ෆුඩ් සම්බන්ධ ඩිග්‍රී එකක් ෆලෝ කරොත් මෙන්න මේ වගේ ජොබ් කැටගරි එකට උනත් ඇප්ලයි කරලා යන්න පුළුවන්. ඔයාට ෆුඩ් ඩිග්‍රී එකක් ෆලෝ කරොත් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. මයික්‍රෝබයොලොජි වලට වෙනම ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙනවා. හැබැයි ඔයාට ෆුඩ් ඩිග්‍රී එකක් ෆලෝ කරොත් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක්ට තියෙන කාර්යභාරය ගැන කතා කරොත් ඔයාට තියෙන මයික්‍රෝබයොලොජිස්ට් ටෙස්ටින් කන්ඩක්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාට වර්ක් කරලා ඉවර වෙලා කන්ටැමිනේෂන් එකක් වෙන එක වළක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ෆෝමියුලේෂන් and product development support. ප්‍රොඩක්ට් එක ඩෙවලොප්මන්ට් කරන්න සපෝට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඕන හැමදේම ඩොකියුමන්ටේෂන් කරලා ඒවා රිපෝට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්නෝව තමයි ඔයාට තියෙන කාර්යභාරය. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ ඩිග්‍රී එකක් ෆලෝ කරොත් නියුට්‍රිෂන්ස් කෙනෙක් එහෙම නැත්නම් ඩයට් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න. ඔයාට තියෙන්නේ මේ නියුට්‍රිෂන් සම්බන්ධ ඇඩ්වයිස් දෙන එක තමයි මේකෙදි කරන්න. මේ වගේ අය ගොඩක් වෙලාවට වර්ක් කරනවා හොස්පිටල් වල ඒ වගේම ෆිට්නස් සෙන්ටර්ස් වල එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් විදිහට. එහෙම නැත් ඔයාට මෙන්න මේ ඩිග්‍රී එකක් ෆලෝ කරොත් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ නියුට්‍රිෂනල් ඇඩ්වයිස් දීලා ඉවර වෙලා අනික් අයට හෙල්ප් කරන්න. ඔයාට ෆුඩ් ඩිග්‍රී එකක් ෆලෝ කරොත් ෆුඩ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මේක ගවර්න්මන්ට් ජොබ් එකක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ආහාර පරීක්ෂක. ඔයාට තියෙන්නේ මොන හරි ෆුඩ් බිස්නස් රෙස්ටොරන්ට්ස් වල බේකරීස් ෆැක්ටරිස් ඒ වගේම සුපර් මාකට්ස් ඔන්න වගේ ඒවා තියෙන ෆුඩ් බිස්නස් ගැන ඉන්ස්පෙක්ට් කරන්න. ඒ කියන්නේ පරීක්ෂා කරන්න. ඒ වගේම තමයි ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකේ සාම්පල්ස් අරගෙන ගිහිල්ලා එකතු කරලා සාම්පල්ස් අරගෙන ගිහිල්ලා ඒවා ටෙස්ටිං වලට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆුඩ් ලේබල්ස් චෙක් කරන්න. ඒ වගේම තමයි ensures hygiene and safety standard GMP GHP HACCP මෙන්න මේ කියන ස්ටෑන්ඩඩ්ස් මෙයාලා ෆලෝ කරනවාද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි මොන හරි ඉෂුස් තියෙනවා නම් ඒවට ඔයාට වෝනින්ග්ස් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි කම්ප්ලේන්ස් මොන හරි තියෙනවා නම් සාමාන්‍ය කස්ටමර්ස් කම්ප්ලේන් කරපුවා මොන හරි ඒ වගේ ඒවා තියෙනවා නම් ඒ දේවල් හැන්ඩල් කරන්න පුළුවන්. ඉතින් ෆුඩ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. අපි බැලුවේ දැන් මගේ ප්‍රසන්ටේෂන් එකේ ඔයාට ෆුඩ් සයන්ස් ඩිග්‍රී එකක් ෆලෝ කරොත් යන්න පුළුවන් ජොබ්ස් කැටගරි 10ක් ගැන මම කතා කරනවා. ඉතින් ඊට වඩා තියෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මම අයි කතා කරපු ජොබ් කැටගරි වල ඔයාට කරන්න තියෙන කාර්යභාරය කම්පැනි වයිස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මොනවද කියලා අපි බලමු. ෆුඩ් සයන්ස් ග්‍රැජුවේට් කෙනෙකුට වර්ක් කරන්න පුළුවන් කම්පැනිස් ලංකාවේ තියෙන. Food manufacturing factories වලට work කරන්න පුළුවන්. Dairy companies Anchor, Kotmale, Palawatta ඔන්න වගේ dairy companies වලත් ඔයාට work කරන්න පුළුවන්.
ඒ වගේම තමයි beverage companies වලත් work කරන්න පුළුවන්. Coca-Cola, Lion Brewery, Pepsi, Elephant House ඔන්න ඔය වගේ companies තියෙනවා. ඔයාට apply කරලා යන්න පුළුවන්. ඒ වගේම තමයි tea, spice and coconut industry. ඔන්න ඔය වගේ තියෙන companies ලංකාවේ තියෙනවානේ. අන්න ඒ වගේ companies වලට උනත් ඔයාට apply කරලා යන්න අවස්ථාව ගන්න පුළුවන්. ඒ වගේම තමයි government වල මේ තියෙන මේ ශ්‍රී ලංකා standard institution. ඒක මේ එක්සැම්පල් එකක් විදිහට තමයි දැන් මේ ඔයාලට මෙන්න මේ වගේ ඒවට උනත් ඇප්ලයි කරලා යන්න පුළුවන්. ඒ වගේම තමයි research labs and universities. යුනිවර්සිටි වල එහෙම නැත්නම් රිසර්ච් ලැබ් වල ඒ වගේ වර්ක් කරන්නත් ඔයාට යන්න පුළුවන් මෙන්න මේ ඩිග්‍රී එකක් ෆලෝ කරලා. මගේ ප්‍රසන්ටේෂන් එකේ මම ඔයාලට කිව්වා ඔයාට quality assurance executive වගේ යන්න පුළුවන් පුරු සම්බන්ධ ඩිග්‍රී එකක් ෆලෝ කරොත් කියලා. ඉතින් මම ඔයාලට පොඩි එක්සැම්පල් එකක් තමයි මේ අරගෙන ආවේ. මේ මම টপ ජොබ් එකේ තියෙන ජොබ් එකක් තමයි මේ සර්ච් කරලා ගත්තේ. ඉතින් මේකේ ඔයාලට බලන්න පුළුවන් ඔයාලට සීනියර් එක්සිකියුටිව් කිව්වේ. අපි බලමු මේකේ රික්වයර්මන්ට්ස් වලට දීලා තියෙනවා BSc degree in science, food science, microbiology, chemistry or in a related field කියලා. ඉතින් ඔයාට මෙන්න මේ තියෙන food science degree එක BSc follow කරොත් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ job category වලට apply කරන්න. මම ඔයාලට පොඩි example එකක් විදිහට තමයි මේ top job එකෙන් දැන් ගත්තේ. ඒ වගේම තමයි මම ඔයාලට මගේ ප්‍රසන්ටේෂන් එකේදී කිව්වා ඔයාට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ප්‍රොඩක්ෂන් මැනේජර් ඒ වගේ දැන් මේකේ තියෙනවා මැනේජර් quality control and R&D research and development කියන්නේ. ඒකේ ඉතින් අපි බලමු ඔයාට මොනවද මේකේ requirements වලට ඉල්ලලා තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා BSc degree in science, MSc in analytical chemistry, microbiology or food technology කියලා තියෙනවා. ඉතින් මේකේ minimum of 3 එහෙම නැත්නම් 5 years of experience in R&D and quality control in the food industry කියලා තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා ඔයාලට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් එක්සිකියුටිව් කෙනෙක් වෙලා ටිකක් work experience හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් අවුරුදු 3ක් වගේ ඇතුළත උනත් මැනේජර් පොසිෂන් එකකට යන්න. තව job vacancy එකක් තියෙනවා executive research and development. මේකත් මේ top job එකෙන් තමයි මම ගත්තේ. අපි බලමු ඒකේ මොනවාද ideal candidate should possess කියලා තියෙනවා. bachelor's degree in food technology, food science or related field කියලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ job එකකට ඔයාලට apply කරන්න පුළුවන්. ඉතින් මම මේ හැම එකම ගත්තේ ඔයාලට නිකන් එක්සැම්පල් එකක් විදිහට පෙන්නන්න top job එකකින්. ඔයාලා top job එකට අමතරව තව LinkedIn ඔන්න වගේ විවිධ job හොයාගන්න පුළුවන් site තියෙනවා. ඉතින් ඒවෙන් ගිහිල්ලා ඔයාට search කරලා ඒවට apply කරලා ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ වගේ jobs වලට. මම හිතනවා ඉතින් මගේ වීඩියෝ එක food science degree එක follow කරන එහෙම නැත්නම් follow කරලා ඉවර එහෙම නැත්නම් follow කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට ඇත්තටම ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක දැම්මම මෙතනින් අවසන් කරන්න තමයි හිතුවේ. මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ගැන මොන හරි අඩුපාඩු තියෙනවා නම් මොන හරි ඔයාලට මගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් මගේ කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඔයාලට මොන හරි පර්සනලි මගෙන් මොන හරි අහන්න තියෙනවා නම් මගේ මේල් එකට මේල් එකක් දාන්න. මම ඒකත් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඉතින් මගේ වීඩියෝ බලලා ඔයාලට මොන හරි වැදගත්කමක් මේ වීඩියෝ වලින් තියෙනවා නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඉතින් ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාන්න කියලා ඉතින් ආදරෙන් මතක් කරනවා. අදිට ගිහින් එන්නම්. මම අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.